සුබ දවසක් නංගියේ මල්ලේ. ඉතින් අද ඔයාලට ගෙනාවා අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝදී මම කතා කරන්නේ BMS උපාධි සම්බන්ධව. ඉතින් වීඩියෝ එක ඉවර වෙන තෙක් බලන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේදී අපි කියලා දෙනවා කොහොමද ඇප්ලිකේෂන් එකක් යොමු කරන්නේ business management studies හරි business management account and finance කියන ඩිග්‍රිය තියෙනවා. ඒ වගේම මාකටිං ඩිග්‍රියක් තියෙනවා, HR ඩිග්‍රියක් තියෙනවා. ඉතින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හතරක් තියෙනවා. මේ හතරෙන් ඔයාලට කැමති එකකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා A level කරපු කෙනෙක්. ඒ කියන්නේ ඔයා මොන හරි අවුරුද්දක 2023 24 25 25 තාම එක්සෑම් එක ආවේ නැහැ. 2024 දක්වා එක්සෑම් කරපු A levels කරපු නංගිද මල්ලිලා ඉන්නවා නම් S3ක් තියෙනවා නම් ඔයාලට රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේ වෙලාවේ ඔයාලට ලැබිලා තියෙනවා. ඉතින් මේක මග හැර ගන්න එපා. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ වෙලාවේ මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම තව කෙනෙක් ඔයාලට මම ගොඩක් දැකලා තියෙනවා Facebook වල කොහොමද ඇප්ලිකේෂන් එක දාන්න කියලා පෝස්ට් එක ගොඩක් තියෙනවා. ඉතින් සමහරක් අයට කමෙන්ට් ඒව නැහැ. යාළුවා බලාපොරොත්තු වෙන කමෙන්ට් එකක් බලාගෙන තමයි ගොඩක් අය පෝස්ට් එකක් දාන්නේ. ඉතින් සමහරක් අය කමෙන්ට් කරනවා මේ විදිහට තමයි. ඉතින් මේකෙදි ඔයාලට හරියට වීඩියෝ එකක් බලාගෙන ඔයාලට මේක කරන්න පුළුවන් කොහොමද ඇප්ලිකේෂන් එකක් දාන්නේ. ඔයාලට මේ වෙලාවේ ඇප්ලිකේෂන් එකක් දාලා දෙන්න පුළුවන්. පස්සේ ඔයාලට මේක ඩිග්‍රිය කරනවද නැද්ද කියන එක ඉස්සරහට ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙනවා සිලෙක්ෂන් ටෙස්ට් එකක්. ඉතින් මේ සිලෙක්ෂන් ටෙස්ට් එක ඔයාලට ලියන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඔයා A level S3ක් තියෙනවා නම් මේ සිලෙක්ෂන් ටෙස්ට් එක කරලා ඔයාලට පුළුවන් ඔයාගේ උපාධි පාඨමාලා ඔයා කරන උපාධිය තෝරගන්න ඔයාලට මෙතනින් අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ ලියාපදිංචි වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මම මේ සයිට් එකක්, ඒ කියන්නේ OUSL සයිට් එකකේ රෙජිස්ටර් වෙන්න කොහොමද කියලා වීඩියෝ එකක් මම දාලා තියෙනවා. අපේ channel එකේ අනිවාර්යෙන්ම බලන්න. මම මේ link එකත් මේකේ description එකේ දාලා තියෙනවා. කොහොමද මේකේ ලියාපදිංචි වෙන්නේ මේ සයිට් එකේ account එකක් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ මුදල් ගෙවීම කරන්නේ කොහොමද මේ උපාධි පාඨමාලා සම්බන්ධයෙන් මම ඔයාලට කතා කරලා තියෙනවා. හරි, අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියන එක. හරි, ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මෙතන තියෙනවා ඉරිකැලේ තුනක්. ඔයා ෆෝන් එකෙන් මේක ඇප්ලිකේෂන් එකක් යොමු කරනවා නම් මෙන්න මේ ඉරිකැලේ තුන එකපාරක් ටච් කරගන්න. හරිද? ඔයා මුලින්ම අර මේකේ account එකක් හදන වීඩියෝ එක බලන්න. හරිද? හරි, ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ටච් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවාට මේ icon ටිකක් මෙතන තියෙනවා පල්ලෙහාට වෙන්න apply online කියලා මේ තියෙන්නේ. මෙන්න මෙතන එකපාරක් ටච් කරගන්න ඕන. හරි, ඊට පස්සේ බලා ගන්න පුළුවන්. මම මේක zoom කරලා පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා the open history of Sri Lanka කියලා online application process කියලා. ඉතින් ඔයාලා මේ online application එකක් දාන්න මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් BMS Honors Degree Program Management Studies Accounting and Finance Human Resources Management Marketing Management කියලා මේ විදිහට උපාධි ප්‍රෝග්‍රෑම් හතරක් තියෙනවා. හරිද? මේ හතරෙන් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගෙන කරන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මෙන්න මෙතන link එක ටච් කරගන්න මේ විදිහට. හරි, link එක රස් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී account එකක් හදාගන්න කෙනෙක්ට මගේ YouTube channel එකට ගිහලා මේ වීඩියෝ එක බලලා account එක හදාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන account එකක් හදපු නැති කෙනෙක්ට create new account කියන තැනින් account එකක් ඔයාලා හදාගන්න පුළුවන් ඔය විශ්සල් එකේ site එකේ. හරි, ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා account එකක් හදපු අයට username එකයි password එකයි දීලා login වෙන්න පුළුවන් කියලා මෙන්න මෙතන දීලා තියෙනවා. හරි, මම account එකක් හදලා තියෙන කෙනෙක් ඉඳලා username එකයි password එකයි දීලා මම මෙතනින් login වෙනවා. හරි, login වුණාම ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මගේ නම. හරිද? ඊට පස්සේ ID අංකය තියෙනවා. ජාතික ඇඳුම්පත් අංකය මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. මේව හරිද කියලා බලන්න account එකක් හදපු කෙනෙක්. හරිද? හරි, ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මම මේක zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා my application add new application කියලා එකක් තියෙනවා මෙතන. හරි, ඔයා add new application කියන තැන ටච් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා online application කියලා තියෙනවා. මෙතන ඔයාලට මම මේ zoom කරලා පෙන්නන්නේ please will the application details කියලා. ඉතින් මෙතන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් තරු ලකුණක් තියෙනවා මේ රතු පාටින්. හරිද? මේක අනිවාර්යෙන් බලන්න. මේ තරු ලකුණක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මෙතනදී ඔයා කරන්න ඕනේ තරු ලකුණ තියෙන අදාළ විස්තරය ඔයා අනිවාර්යෙන්ම ටයිප් කරන්න ඕනේ. ඔයාගේ නම ඉස්සරහින් name කියන ඉස්සරහින් තරු ලකුණක් දාලා තියෙනවා අනිවාර්යෙන්ම නම ටයිප් කරන්න ඕනේ. ඒ විස්තර අනිවාර්යෙන්ම ලබා දෙනවා. නැතුව අර ඉස්සරහට මේක step by process එකට යන්න බැරි වෙනවා. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා please select කියලා. හරිද? මෙතනින් අපි select කරගන්න ඕන අපි කරන ඩිග්‍රිය. ඒ කියන්නේ ඔයා කරන්නේ business management ඩිග්‍රියක් නම් මෙතනින් select කරගන්න ඕන. marketing ඩිග්‍රියක් නම් මෙතන select කරගන්න ඕන අනිවාර්යයෙන්ම. හරිද? ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙතන තියෙනවා center එක select කරගන්න. ගොඩක් අය නාවල center එක තමයි select කරගන්නේ. ඉතින් ඔයාලා ළඟම center එකක් මෙතන select කරගන්න පුළුවන් ඔයා ඩිග්‍රිය කරන. ඉතින් ඔයාලට කැමති එකක් ඒක ඔයාලට කැන්ඩි වෙන්න පුළුවන්, ඔයාලට කරම්බ වෙන්න පුළුවන් කැමති එකක් ඔයා select කරගන්න. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා medium එක මොකක්ද කියලා. ගොඩක් වෙලාවට ඩිග්‍රීස් තියෙන්නේ ඉංග්‍රීසි වලින්. මෙතන ඔයාලට ඉංග්‍රීසි ලබා දෙන්න පුළුවන්. හරි, මෙතනදී ඔයා මේ මුලින්ම මෙන්න මේ විදිහට තමයි select වෙන්නේ. මෙන්න මේක මේ විදිහට තමයි select වෙන්නේ. බ්ලැජර් management studies honors කියලා තමයි මෙතන select වෙන්නේ මුලින්ම. ඊට පස්සේ නැවතත් ඔයා එතන ටච් කරලා මෙන්න මෙතන ඊතල නැවත ටච් කරන්න. නැවත ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. නැවත ටච් කරන්න. මෙන්න මේ විදිහට දෙපාරක් තුන් පාරක් ටච් කරාට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ මෙතනදී ඔයා select කරගන්න ඕන Bachelor of Management Studies Honors Degree in Accounting and Finance කියලා. ඊට පස්සේ තියෙනවා Management Studies HR කියන මේ ඩිග්‍රිය. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් marketing degree තියෙනවා. ඊට පස්සේ Bachelor of Management Studies Honors Degree කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් මම select කරගන්නවා. ගොඩක් අය කරන්නේ Accounting and Finance එක. ඊට පස්සේ ඒතර මම ඊ විදිහට select කරගත්තා. මෙන්න මෙතන
හරිද? දැන් select කරලා තියෙන්නේ. මෙන්න මෙතන ඔයා select කරලා දාන්න ඕන management studies honors කියලා. ඊට පස්සේ මෙතන select කරගන්නවා. අදාළ ඔයා කරන degree මෙතන select කරගත්තා. හරිද? ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා අදාළව බලන්න. මෙතනට ගියාට පස්සේ තියෙනවා මෙන්න මෙතන කියලා තියෙනවා please center කියලා. හරිද? හරි. එතන select කරගන්න center එක. මම දෙනවා center එක විදිහට කොළඹ center එක. ඊට පස්සේ medium එක අහලා තියෙනවා. මෙතනදී මම සිංගල් select කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාගේ automatically select වෙලා තියෙනවා. ඒ දේවල් select වෙලා නැත්නම් ඔයාලට කරන්න තියෙනවා මේ profile එකට ගිහිල්ලා මේ setting වල තියෙන profile කියලා. ඊට පස්සේ එතනින් ඔයාලට update කරගන්න පුළුවන්. ඔයාගේ O level A level result sheet එක එතනදී ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පෙන්නන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට personal data කියලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේවා දැන් automatically මෙතන select වෙලා තියෙන්නේ. හරිද? මේවා select වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට district එක select කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් district එක select කරන්න. මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රතු පාටි mark එකක් දීලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා district එක select කරගන්න ඕන. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕන නැවතත් ඕල් රිසල්ට් එක මෙන්න මේ විදිහට type කරලා දෙන්න පුළුවන්. ඊළඟ රිසල්ට් එකත් අනිවාර්යයෙන්ම දෙන්න කියලා තියෙනවා. මේ මෙතන රතු පාටින් මේ තියෙනවා S3ක් තියෙනවා නම් S3 දාන්න. ඒ level එක කොමස් කරලා S3ක් තියෙනවා නම් hard කරලා S3ක් තියෙනවා. මෙන්න මෙතනින් වාර්ඩ් එක type කරගන්න පුළුවන්. හරි. ඉතින් එතනින් වාර්ඩ් work experience එකක් අවශ්‍ය නම් දෙන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය නැහැ. හරි. ඉතින් අපි දැන් කතා කරමු තවත් පල්ලෙහාට ගිහලා විස්තර තියෙනවා fill කරන්න. හරි. ඔයා දැන් මේ details ඔක්කොම fill කරලා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා apply and pay කියලා. හරිද? මේ තියෙන්නේ මෙතන touch කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඔන්ලයින් ගෙවින් කරන බැංකුව ආර්පතක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකත් ඔන්ලයින් පහසුකම තියෙනවා නම් ගෙවින් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා select your payment method කියලා. හරිද? මෙතන ඔයාලට ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන ටච් කරලා අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකක් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට easy cash payment එකක් කරන්න දන්නවා නම් easy cash payment එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ cash payment එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කැම්පස් එකට ගිහිල්ලා ඔයාලට මේක කැම්පස් එකෙන් දෙනවා පොඩි ෆෝම් එකක්. ඒකේ ඔයාලට තියෙනවා බැංකුවට ගිහිල්ලා මුදල් ගෙවලා රිසිට් එකක් තරම් කැම්පස් එකට ගිහිල්ලා එතනදී මුදල් ගෙවීමක් කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට ඊට වඩා ලේසි ඔන්ලයින් පේමන්ට් එකක් කරන එක මෙන්න මෙතන තියෙනවා ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් කියලා. හරි. එතන ටච් කරගන්න. හරි ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා welcome to the opening free payment gateway කියලා. ඉතින් මෙතන application details ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද කියලා බලන්න අනිවාර්යයෙන්ම මේක. මෙතන තියෙනවා program එක. ඊට පස්සේ management studies honors degree කියලා. මෙතන තියෙනවා accountant finance කියන්නේ ඔයාලා තෝරගන්න degree එක category එකට ගත්තේ degree තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 750ක් තමයි ගෙවන්න තියෙන්නේ application fee එක. ඊට පස්සේ ඔයාලා application number එක අනිවාර්යයෙන්ම screenshot එකක් ගහලා තියාගන්න. ඔයාලට ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා submit button එක press කරන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා review your application details. application details හරිද බලන්න ඔයාලගේ phone number එක හරිද බලන්න. ඒ වගේම ඔයාලගේ email එක හරිද බලන්න. ඊට පස්සේ ඔයාලා බලන්න academic year එක හරිද කියලා. application number එක බලන්න. මේ දේවල් බලලා මෙන්න මෙතන ඒවා හරිනම් confirm button එක press කරගන්න. හරි confirm button එක press කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා card type කරලා දෙන්න master card එකක්ද visa card එකක්ද කියන එක. ඊට පස්සේ card number එකක් දෙන්න. card එකේ ඉස්සරහම තියෙන දිග number එකක් ඒක දෙන්න. ඊට පස්සේ card එකේ expire month එක මෙන්න මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ year එකත් මෙතනින් select කරගන්න පුළුවන්. සාමාන්‍ය card එකේ ඉස්සරහ දෙන්න එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා CVN කියලා. ඒ කියන්නේ card එකේ පිටිපැත්තේ තියෙනවා අස්සනක් ගන්න තැනින් අංක 3. ඒ අංක 3 මෙතනට ලබා දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් pay කියලා button එකක්. මේ තියෙන්නේ. මෙන්න මෙතන pay button එක touch කරගන්න විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ. හරිද? මම පැහැදිලිව සරලව ඔයාලට මේක ෆෝන් එකකින් කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දුන්නා. ඔයා මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. නොදන්න අය මේක බලලා යාළුවා ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. හරිද? ගොඩක් අයට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඒක හින්දා මම මේ විදිහට වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඊට පස්සේ දැන් ඔයාලට දැන් මේ A level කරපු අයනේ A level S3ක් තියෙන ඕනම කෙනෙක්ට මේක දාන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක්. හරිද? A level fail කෙනෙක්ට ඒ කියන්නේ දැන් ESBM foundation course එක කරලා final exam ලියලා ඉන්න කෙනෙක්ට කොහොමද මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යන්නේ? ඒ ගැන අපි කතා කරන ඉස්සරහට වීඩියෝ එකේදී තව මේ ESBM කරපු ළමයිගේ result release වෙලා නැහැ. result ආපු ගමන් අපි මේ වීඩියෝ එක අරන් එනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. ඔයාලා අතර යවන්න WhatsApp group තියෙනවා නම් ඒව අතර share කරන්න. ඉතින් මම මේකට ගොඩක් දුරට මේ වීඩියෝ දැන් දානවා. අද හවස වෙද්දී ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් තවත් අපි ඉස්සරහට වීඩියෝ අරන් ඉන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක තමයි 2025, 2026, 27, 28, 2030. ඒ කියන්නේ කොච්චර අවුරුදු ගාණක් ගියත් මේ වීඩියෝ එක වල බලලා තේරුම් ගන්න පුළුවන් කොහොමද ඇප්ලිකේෂන් එකක් දාන්න කියන එක. මේක වෙනස් වෙන්නේ නැහැ. කලින් අවුරුදු වල ළමයිටුත් දන්නවා. මේ වැඩ පිළිවෙල ඔයාලට ඉස්සරහට ඕනම අවුරුද්දක මේක බලන්න පුළුවන්. ඔයා 2025 බලන්න පුළුවන්. ඊට පස්සේ 2026 බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බැලුවත් ඔයාලට මේ විදිහට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට වෙනස් වුණොත් ඔයාලට අපි වීඩියෝ එකක් අරන් ඉනවා. වෙනස් වුණ නැතුනොත් අපි වීඩියෝ එකක් අරන් ඉන්නේ නැහැ. ඉතින් මම මුලින් ඉඳලා මේ ESBM ප්‍රෝග්‍රෑම් එකේ සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එක කරලා ඩිග්‍රී එකට යන්නේ කොහොමද කියන එකේ වීඩියෝස් මම එක දිගටම අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක අරන් ඉන්නේ මේ වීඩියෝ එකත් ESBM ළමයින්ට වැදගත් වෙන හින්දා.